අම්මා තාත්තා එක්කලා මම සතුටින් සිටි කාලේ මට මතකයි කඳුළු මැදේ. ඒ දෙන්නගේ වියෝවින් පසු මම තනි වූවා මට මල්ලි කියූ දෙයකින්. තාත්තා මිය ගිය සිව් වසරකට පෙර අම්මයි මමයි තනි වූවා මහ ගෙදර. සරසවි වරමටත් පිටුපා සිටියා ගෙදර. අසනීපව සිටි අම්මා තනි නොකර. අම්මගේ 3 මාසෙ ඊයේ ඉවර වුණේ ඉන්න එකම මල්ලිගෙන් පැතුවසෙනේ. ඔහු කී දෙයින් මගේ හදවත නතර වුණේ නැත්තේ ඇයි කියා සිතනවා තාම අනේ. මල්ලි ඉපදෙන්නට කලින් මාව හදා ගන්නට ගත්තාලු මව්පියෝ අහිමි එදා. දැනුනේ නැහැ වෙනසක් සෙනෙහසේ සදා. මම දැන් මගේ හිත කොහොමද ගන්නේ හදා.